ශ්‍රී ලාංකීය ගායක ගායිකා සංගමේ වත්මන් සභාපති හැටියට මම දැන් පත් වුණා 2015 සැප්තැම්බර් මාසයේ සිට. ඉතින් මගේ ඉදිරි කාලය සඳහා මා සැලසුම් කරගෙන සිටිනවා අපේ ගායක ගායිකාවන් වෙනුවෙන් බොහෝ සුබ සාධන වැඩපිළිවෙළ රාශියක්. මේ සියල්ලක්ම ඇත්තටම අපේ මෙතෙක් කල් අපේ මේ ගායන ශිල්පීන් ශිල්පිනියන් වෙනුවෙන් පැවති අඩුපාඩු එහෙම නැත්නම් තව මේ වෙනුවෙන් සැලසිය යුතු වැඩි සේවාවක් සඳහා තමයි මගේ මේ සියල්ලක්ම ක්‍රියාත්මක වෙන්නේ. මේ සැලසුම් අතරින් ශිල්පීන් ශිල්පිනියන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කරන්න. මේත් සමග සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමයක් සහ යම්කිසි අසනීප වුණු අවස්ථාවකදී මෙයට දිවි දීමනාවක් ගෙවීමට එහෙම නැත්නම් ඒ අයට වැඩ නැතු වෙලා ඉන්නකොට ආදායමක් නැතු වෙලා ඉන්නකොට ඒ අයට වෙනුවෙන් යම්කිසි සුබ සාධන වැඩපිළිවෙලක් කරන්නට මගේ අදහසක් තියෙනවා. ඉතින් මේ සියල්ලක් එක්කම සමහර විට මරණයක් සිදු වන අවස්ථාවලදී අපේ කලාකරුවන් අසරණ වෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවකදී ඒ වෙනුවෙන් පිළිසරණක් වීමට අපි වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. මරණයේ සියලුම වැඩ කටයුතු ඒ කලාකරුවන් වෙනුවෙන් කරන්නට තියෙනවා නම් කවුරු හෝ ඒ වෙනුවෙන් කරගහලා මම හිතන්නේ ඒක කලාකරුවන්ට කරන ලොකු අසසිල්ලක් වෙනවා ඒ පවුලේ අයට. ඉතින් මේ පිළිබඳව අපේ ඊටමත් හොඳ වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් මේ සියල්ලක් සඳහාම අපි පිටිපස්ස තියෙන්නේ මුදල් සහ ඒ සඳහා වියදම් කරන්නට අවශ්‍ය කරන පිරිවැය අපි සකසා ගත යුතුයි. ඉතින් මේ පිළිබඳව අපි යම් යම් ව්‍යාපෘති කීපයක් ආරම්භ කරන්න බලාපොරොත්තු සිටිනවා. මුල්ම ව්‍යාපෘතිය තමයි අපි ජනවාරි 31 වෙනිදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන සංගීත ප්‍රසංගය. මේ සංගීත ප්‍රසංගයේ නම යුග යුග හද රැඳි ගී කියන නමින් තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ. මේ ප්‍රසංගයට අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ සිටින ප්‍රවීණතම ජ්‍යෙෂ්ඨ ඒ වගේම නව පරපුරේ ගායන ශිල්පීන් ශිල්පිනියන් 100කගේ පමණ සහභාගීත්වය ඇතුව මේ ප්‍රසංගය පවත්වන්නට. මේ ප්‍රසංගයේ තේමාව යුග 5ක් නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ගේ සිට නව පරපුර දක්වා ශිල්පීන් ගායනා කළ ජනප්‍රිය ගීත ඇතුළත්ව මේ ප්‍රසංගය ඉදිරිපත් කරන්නට. ගීත 25ක් ඇතුළත් වෙනවා මේ ප්‍රසංගය සඳහා. තවත් මේ ප්‍රසංගය පැවැත්වීමේ විශේෂ නිමිත්තක් තියෙනවා. මොකද අපේ ගායක ගායිකා සංගමය ආරම්භ කර 1991 ජනවාරි මාසයේ 29 වෙනිදා. ඉතින් මේ ප්‍රසංගය පැවැත්වෙන දිනට හරියටම අපි අවුරුදු 25ක් සම්පූර්ණ කරනවා අපේ ගායක ගායිකා සංගමයට. ඉතින් මේ සතුට භුක්ති විඳීමට අපි මේ ප්‍රසංගයක අවස්ථාවක් කරගන්නට බලාපොරොත්තු වෙනවා. මේ තුලින් ලැබෙන ආදායම අපි මේ අපේ සමාජික සමාජිකයන්ගේ ඉදිරි කටයුතු සඳහා අපි පූර්ණ කාලීනව ඒ අය රැකබලා ගැනීම සඳහා අපි මේ මුදල් වැය කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පමණක් නොවේ අපි ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙනවා මේ ගායක ගායිකාවන් වෙනුවෙන් අරමුදලක් පිහිටවන්න. මේ අරමුදල Singers Protection Trust Fund නමින් අපි අරමුදලක් පිහිටවන්නට බලාපොරොත්තු වෙනවා. මේ අරමුදලට අපි ශ්‍රී ලංකාවේ සහ දේශ රටවල සිටින අපි සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් උදව් උපකාර බලාපොරොත්තු වෙනවා. මේ අරමුදල වෙනුවෙන් ඔබගේ නොමසුරු සහයෝගය අපි වෙත දක්වන්නට කියලා මම ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. මොකද කලා ශාස්ත්‍රයේ උන්නතිය සඳහා අපකැප වෙලා කටයුතු කරපු අපේ ගායන ශිල්පීන් ශිල්පිනියන් යම් අවස්ථාවකදී අසරණ වෙන වෙලාවට ඔවුන්ව රැක බලා ගන්නට අපි සැදී පැහැදී සිටිනවා. ඒ සඳහා අපිට යම්කිසි මුදලක් අවශ්‍ය වෙනවා. මේ මුදල අපි ස්ථාවර තැන්පත් ගිණුමක තැන්පත් කරලා එයින් ලැබෙන පොලි මුදලෙන් තමයි අපි මේ සුබ සාධන කටයුතු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා මේ මුදල් අයථා ලෙස යෙදෙන්නේ නැහැ. 100%ක්ම මේ කලාකරුවන්ගේ අභිවෘද්ධිය සඳහා යොදා ගන්නට අපි ඉදිරි කාලෙදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබගේ නොමසුරු සහයෝගය අපි මේ සඳහා බලාපොරොත්තු වෙනවා. ඉදිරි කාලයේදී අපි මේ සඳහා නිකුත් කරන ගිණුම් අංකයක් ඔබ වෙත ලබා දෙනවා. ඒ ගිණුමට ඔබගේ මුදල් බැර කරන ලෙස ඉතාමත් ආදරෙන් අපි ඉල්ලා සිටිනවා.
ඉදිරි කාලෙදී තවත් අපේ වැඩසටහනක් තමයි කලාකරුවන් එකතු වෙලා කරන සමාජ සේවා වැඩ කටයුතු. විවිධ වූ ව්‍යාපෘති අපි මේ සමාජයේ මෙහෙවරක් ලෙස අපි ඉටු කරන්නට බලාපොරොත්තු වෙන විශේෂයෙන් ලේ දන් දීම්, ඒ වගේම මානසික ආතතිය සඳහා වූ වැඩසටහන්, සංගීත ප්‍රසංග, වැඩමුළු අපි පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මහලු නිවාස, අනාථ නිවාස, ඒ වගේම ළමා නිවාස වලට අපේ කලා ශිල්පීන් ගිහිල්ලා ඔවුන්ගේ සුබ සිද්ධිය තකා අපිට කරන්නට පුළුවන් මෙහෙයක් තියෙනවා නම් කලාකරුවන් හැටියට අපි ඒ සියල්ලම ඉටු කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ ආදි කරුණු තුලින් බලාපොරොත්තු වෙන්නේ කලාකරුවන් රැක ගැනීම, කලාකරුවන්ගේ අභිවෘද්ධිය, එහෙම නැත්නම් ඒ අයගේ අනාගතය අසරණ වෙලා කාත් කවුරුත් නැතුව ඒ අය තනිවීම වළක්වාගෙන අපේ සංගමයේ විසින් ඔවුන්ට රැකවරණයක් ලබා දීම තමයි මේ සියලු කටයුතු වල මූලික පරමාර්ථය බවට පත් වෙන්නේ. ඉතින් මම හිතනවා මේ පිළිබඳව අපේ සමාජයේ දැනුවත් වීම අවශ්‍යයි. ඒ සඳහා ඒ දැනුවත් වීම හරහා අපි බලාපොරොත්තු වෙනවා ඒ සමාජය තුළින් අපිට යම්කිසි උපකාරයක් වේවි කියලා. මේ උපකාරය හරහා අපි කලාකරුවන් රැක ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒත් සමගම අපේ අරමුණ සමාජයට තව තවත් නිර්මාණ බිහි කරමින්, අලුත් නිර්මාණ බිහි කරමින්, ඒ සමගම අපේ කලාකරුවන් හැටියට සමාජයට වෙන්න පුළුවන් දිය හැකි උපරිම සමාජ සේවාවන් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මෙම සංගමයේ විශේෂයෙන් කිය යුතුයි කිසිම දේශපාලන පක්ෂයකට ගැති වුණු, දේශපාලන පක්ෂයක් වෙනුවෙන් වැඩ කරන සංගමයක් නොවේ. අපි ඊටමත් ස්වාධීන කලා සංගමයක්. මෙහි සිටින සමාජිකයන්ගේ විවිධ වූ පුද්ගලික දේශපාලන අදහස් තියෙනට පුළුවනි. අපි සංගමයක් හැටියට අපි ඊටමත් ස්වාධීන සංගමයක්, කිසිම දේශපාලන පක්ෂයකට ගැති නොවූ සංගමයක් බවත් ඊටමත් උනන්දුවෙන් කියන්නට කැමැතියි. අපගේ තොරතුරු දැනගන්නට, එහෙම නැත්නම් අප සමග සම්බන්ධ වන්නට පුළුවන් අපගේ වෙබ් අඩවිය හරහා srilankasingers.com කියන වෙබ් අඩවිය හරහා අපේ ගායක ගායිකාවන්ගේ තොරතුරු දැනගන්නට පුළුවන්. ඒ අයගේ ගීත රස විඳින්නට පුළුවන්. ඒ අයගේ නව වැඩ කටයුතු පිළිබඳව ඔබට දැනුමක් ඇති කර ගන්නට පුළුවන්. ඒ අය සමග ලිපි හෝමාරු කර ගන්නට පුළුවන්. මේ සියල්ලක්ම ඒ සංනිවේදන මාර්ග විවෘත වෙනවා ඔබට මේ අපේ වෙබ් අඩවිය හරහා. ඒ වගේම අපිට Facebook ගිණමක් තියෙනවා ස්ලාසා නමින්. ඒ නමින් ඔබට මේ ෆෑන් පේජ් එකට සම්බන්ධ වෙලා අපේ කලාකරුවන් සමග ඔබගේ තොරතුරු හුවමාරු කරගන්නට හැකියාව අවස්ථාව ලැබෙනවා. ඔබ අපත් සමග එකතු වන්න, ඔබ අපත් සමග ඔබගේ අදහස් හුවමාරු කරගන්න මේ ගමන යන්නට ඔබගේ ශක්තිය අපිට අවශ්‍යයි. මම කීර්ති පැස්කුව.